පාටකුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ යහන් උසාවි යන්න බය වෙන හේතුව. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින් subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. මේ යහන් පොලිසියේදී ප්‍රශ්න කරද්දී පොලිසිය අය බෙල්ට් එක ගලව ගත්ත එකටත් ගොඩක් බය හිතෙනවා. මොකද යහන් කීප වතාවක්ම සිරගත වුණු අවස්ථා තිබුණ හින්දා එයා මේකේ බරපතලකම හොඳාකාරවම දන්නවා. ඒ බව නුරාන්ට වැඩි ලොකු වැටහීමක් නැහැ. ඉතින් මේ හින්දා තමයි යහන් බය වෙන්නේ. එයාට ඉදිරියේදී මොන වගේ දෙයක් සිද්ධ වේවිද කියන්නේ. අනිත් එක මේ වෙද්දී නුරාන්ට පණිවිඩය ලැබිලා තියෙනවා. මේ වෙද්දී යහන් බයේ ඉන්නේ. යහන් කරදර සේරම යහන්ගේ පිටම පැටලිලා නුරාන් ගැලවිලා යාවිදෝ කියලා. මොකද මේ තරම් කයිවාරු ගැහුවා වුණත් දැන් කීප දවසක්ම පොලිස් කූඩුවේ ඉන්න වෙච්ච එකට යහන් පොඩ්ඩක් කලබල වෙලා. මොකද මොන දේවල් මොන විදියට සිද්ධ වුණත් අවසානයේදී දඬුවම් විඳින්න වුණොත් Tamanටත් දඬුවම් විඳින්න වෙන බව මේ වෙද්දී හොඳ ආකාරවම දැනගෙන ඉන්නේ යහන්. මොකද නුරාන්ගේ හැම වැඩකටම ලොකුම සහයෝගයක් යහන් දුන්න හින්දා යහන් දන්නවා වෙන දෙයක් වෙන්නේ නුරාන් බොසත් මෙයාටත් දෙන්නටම එකතු වෙලා තමයි කියලා. ඉතින් යහන් බය වෙන්නේ මේ නුරාන්ට ඕන විදියට වැඩ කරලා අවසානයේ නුරාන් මහ කපටි මිනිහෙක් හන්දා නුරාන් බේරිලා යාවිදෝ එයාට අහුවෙන්න සිද්ධ වේවිදෝ කියලා. මොකද යහන් හොඳටම දන්නවා නුරාන්ගේ විදිය. ඉතින් මේ වෙනකම්ම එයාව බේරගෙන හැම දෙයකින්ම ආව වුණාට ඉදිරියේදී දැනගන්න ලැබෙනවා මෙවන්වත් එයාගේ යාළුවවත් ඒ හැමෝම පොලිසියට මාට්ටු වුණා කියලා. මොකද ජීවනුත් පොලිසියට මාට්ටු වෙලා හින්දා ඔන්න යහන් හොඳටම බය වෙනවා. ඉතින් දැන් මේ වෙද්දී පොලිස් අත්අඩංගුවේ තමයි මේ දෙන්නත් ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් කාගේ හෝ කටින් මේක එළියට ආවොත් යහන් හොඳ ආකාරවම දන්නවා යහන්ගේ නමත් එයාලගේ අතින් කියවේවි කියලා. ඉතින් ඒ හින්දා තමයි